Honorable Chandana Suryarachi, you have 11 minutes. ගරු කතානායකතුමනි අද විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ අපේ රටේ අනාගතය පිළිබඳවත් ඒ වගේම අපේ රටේ ඉදිරියේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳවත් ඊට අවශ්‍ය කරන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පිළිබඳව වැදගත් සාකච්ඡාවක් අදහස් දැක්වීමක් විවාදයක් නිර්මාණය වෙලා තියෙන මොහොතක්. ඉතින් විශේෂයෙන්ම මීට පෙර අපේ ආණ්ඩු පක්ෂයේ කරුණු ඉදිරිපත් යෝජනාව ඉදිරිපත් කරපු කෞශල්‍ය මන්ත්‍රීතුමියත් ඉන් අනතුරු අදහස් දක්වපු අපේ ඇමතිවරුත් ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කරා විශේෂම රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධිවිධාන අනුව මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ 2026 පිළිබඳ වන විවාදයත් ඒකට අදාළ කරුණුත් තමයි මේ සාකච්ඡාව වෙමින් තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන පළවෙනි අවස්ථාව කියන කාරණාව ගරු පාර්ලිමේන්තුවට මීට පෙර ප්‍රකාශයට පත් වුණා. විශේෂයෙන්ම වර්ෂයේ සෑම වර්ෂයකම ජූනි 30ට පෙර පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතු වාර්තාවක් විදිහට තමයි අද දවසේ මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වාර්තාවේ මූලික අඩංගුව ගත්තොත් මූලික කාරණා දෙකක් මත පදනම්ම මේ වාර්තාව සකස් වෙනවා සහ සංඛ්‍යා දත්ත කරුණු ඉදිරිපත් වෙනවා. එකක් අපේ රාජ්‍ය ආදායම සකස් කරගන්න ආකාරයත් දෙවෙනි කාරණාව විශේෂයෙන්ම අවදානම් හඳුනා ගැනීම හා ඒ අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය ගත යුතු පියවර සම්බන්ධයෙන්ුත් ඒ අවශ්‍ය කරන ක්‍රමෝපායන් මේ වාර්තාවත් එක්ක සාකච්ඡා වෙනවා. විශේෂයෙන්ම ආර්ථිකය වර්ධනය කරගත යුතු උපාය මාර්ගික සැලසුම් අපි මේ හරහා ඉදිරිපත් කළ යුතුව තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2024 නොවැම්බර් 21කින් පසු අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් මේ රටේ ස්ථාපිත කරා. අපට තිබිච්ච ප්‍රධානම අභියෝගය තමයි විශේෂයෙන්ම පසුගිය අවුරුදු කිහිපය ඇතුලේ අපේ රටේ ආර්ථිකය බිඳවට්ටලා ආර්ථිකය බංගලොත් කරලා ඒ වගේම අපේ රටේ විදේශ සංචිතය සැලකිය යුතු ප්‍රමාණයක රට ඉදිරියට යන්න බැරි මට්ටමට ආනයන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න බැරි මට්ටමට අපේ රටේ විදේශ සංචිතය දුර්වල කරලා සැලකිය යුතු මට්ටමකින් අර කලින් අපේ අදහස් දක්වපු විජේසිරි මන්ත්‍රීතුමා මතු කළා වගේම අපේ රටේ දැවැන්ත පෝලින් තත්ත්වයක් ඇති කළා විදුලිය දී ගන්න බැරි වෙන්න තෙල් ටික දී ගන්න බැරි වෙන්න ඖෂධ ටික දෙන්න බැරි වෙන මට්ටමට ගොවියට පොවර ටික දී ගන්න බැරි වෙන මට්ටමට අපේ රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට ඇති කරා. ඒ වගේම ඒ පැවතිච්ච ආණ්ඩු ඒ පාලකයන් වගකිය යුතු මැති ඇමතිවරු ඒ ගනු ලැබූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති ඇතුලේ ඒ සියලු පීඩාවන් වලින් දුක් විඳේ හිටපු ජනාධිපතිවරුවත් දුක් විඳේ හිටපු අගමැතිවරුවත් දුක් විඳේ හිටපු කැබිනට් ඇමතිවරුවත් නෙමෙයි හිටපු ආණ්ඩු පක්ෂේ කවුරුවක්වත් නෙමෙයි මේ රටේ සාමාන්‍ය ජනතාව වෘත්තිකයන් රට දාලා යන්න සිද්ධ වුණා. දරුවන්ට පාසල් අහිමි වුණා. රෝහල් වල බෙහෙත් නැති නිසා රෝගීන් මිය යන්න පටන් ගත්තා. මේ ආදී සියලු පීඩාවන් වලින් දුක් විඳ මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ දුක් විඳින ජනතාව මේ රටේ දැනුගත් ප්‍රජාව වෘත්තිකයන් ඒ නිසා අද මේ ආර්ථිකය පිළිබඳ විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරන විවිධ අපේ වැඩපිළිවෙල මෙහෙම අඩුයි මෙහෙම හරි නෑ මේ ඉලක්කම් අදි මෙහෙම යන්න බෑ ආදී වශයෙන් අද විවිධ කතාබහ මේ සමාජයට ගේන්න උත්සාහ කරන විපක්ෂයේ උදවිය තමයි එදා මේ රටේ සාමාන්‍ය ජනතාවට හුස්ම ගන්න බැරි වෙන මට්ටමට මේ රටේ ආර්ථිකය බංකොලොත් කරලා විනාශ කරේ. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ අපේ පළමු අභියෝගය වුණේ අන්නේ වට්ටපු ආර්ථිකය බිඳවට්ටපු ආර්ථිකය බංකොලොත් කරපු ආර්ථිකය ක්‍රමානුකූලව අපේ රටේ ස්ථාවරත්වයකට ගේන්න. ඒ නිසා අපේ පළමු අභියෝගය වුණේ ආර්ථික ස්ථාවරත්වය මේ රට තුළ නිර්මාණය කිරීම. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට විශේෂයෙන්ම මුදල් අමාත්‍ය ගරු ජනාධිපති අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් සහ මූලිකත්වයෙන් අපි ආණ්ඩුවක් විදියට අපේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ සියලු දෙනා
එකට පෙළ ගැහිලා අපේ ඉලක්කය බවට පත් වුණේ අන්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ හිටපු පාලකයන්, දේශපාලකයන්, නායකයන් ඒ වට්ටපු ආර්ථිකය යලි වතාවක් එවැනි අත්දැකීමක් මේ රටේ ජනතාවට උරුම නොවන ආකාරයට මේ රටේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරන්න. ආයෝජකයන් තුළ විශ්වාසය නිර්මාණය කරන්න. රට තුළ ජීවත් වෙන මිනිස්සුන්ට මේ රට දාලා යන්නේ නැති මට්ටමට ඒ විශ්වාසය යලි ගොඩනගන්න. අන්න එවැනි අභියෝගයන් ඇතුලේ තමයි ජාතික ජනබලවේගය අපි මේ ආණ්ඩුව මේ රටත් ඉදිරියට ගෙනියන්න ඒ අවශ්‍ය කරන මැදිහත් වීම අපි බාරගත්තේ. අද අපට පුළුවන් වෙලා තියෙනවා ඒ ක්‍රම ඒ වැඩපිළිවෙල ඇතුලේ අපේ රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙනියන්න. ඒ වගකීම අපි දැන් ඉටු කරමින් තියෙනවා. ඒ නිසා ඒ අපට තිබිච්ච කළ යුතු පළමු කාර්ය විදියට රටේ ආර්ථික ස්ථායීකරණයකට නැතිනම් ස්ථායී භාවයකට පත් කර ගැනීම ඒක අපි දැන් ක්‍රමානුකූලව පියවරෙන් පියවර දැන් මේ වෙනකොට සිදු කරමින් තියෙනවා. අපි දන්නවා පෞගිය කාල සීමාව ඇතුලේ අපේ රටේ ආර්ථිකයේ බිඳ වැටීම කොච්චරද කියලා ආයි මම නැවත සංඛ්‍යා දත්තවලට පහුබහින සූදානම් නැහැ. ඒවා ඇතිතරම් මේ පාර්ලිමේන්තු සභාගැබේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ ආර්ථික පසුබෑම බිඳ වැටීම බංකොලොත්භාවය නිසා අපේ රටේ සියලු ශේෂ්ත්‍රවල බිඳ වැටීම මේ රටේ අද සාමාන්‍ය ජනතාව පාසල් යන දුවා දරුවා පවා ඉතා හොඳින් දන්නවා. හැබැයි අපිට අපේ ප්‍රධාන ඉලක්කයක් තිබුණේ මේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරන එක. දැන් අපි දන්නවා පෞගිය මාස කිහිපය ඇතුලේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා 2025 මුල් මාස 5 තුල අපේ අපනායන ආදායම ඩොලර් මිලියන 6.9 දක්වා ඉහළ නංවන්න අද අපට රජයක් විදියට ආණ්ඩුවක් විදියට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ගත්තොත් 2024 ඒ මුල් කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.1.4ක වර්ධනයක් අපට අපනයන ශේෂ්ත්‍රය තුළ නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම එවැනි ආර්ථික ස්ථාවරත්වයකට අපට ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම රාජ්‍ය ආදායම ශක්තිමත් කරගන්න ක්‍රියාවලිය අපි දැක්කයි දා රාජ්‍ය ආදායමට මොකද සිද්ධ වුණේ කියලා. ඒ රාජ්‍ය ආදායම විශාල වශයෙන් විවිධ ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ පෑවා. අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම අපේ රාජ්‍ය ආදායම් පිළිබඳ විවිධ ප්‍රශ්න නිර්මාණය වුණා. පැවිදි චාණ්ඩු කාලේ විවිධ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට විවිධ චෝදනාවන් එල්ල වුණා. අපි දන්නවා හාල් ආයනනය පිළිබඳ හිටපු හැරිසන් මන්ත්‍රීවරයාට කෝටි 100කට ආසන්න විවිධ චෝදනාවන් ලක් වෙලා තියෙනවා. කොයිතරම් විමර්ශනය වුණාද අවසන් වුණාද කියලා පැහැදිලි නැතත් විවිධ සමාජයේ විවිධ තම කන්ටේනර් පිළිබඳ කෝටි 50 චෝදනාව, හයිවේ ටෙන්ඩර් වලින් කෝටි 450ක විවිධ චෝදනාවන්, ඒ වගේම සමෘද්ධියේ එවකට හිටපු ඇමතිවරයාට කෝටි 30ක චෝදනාවන්, විදේශ ශ්‍රමිකයන්ගේ කෝටි 50ක චෝදනාව, බාල බෙහෙත් උපකරණ කෝටි 1500ක, ගල් අඟුරු කෝටි 180ක, හම්බන්තොට වරාය කෝටි 1500ක මේ ආදී වශයෙන් මේ රටේ රාජ්‍ය ආදායමට එකතු වෙන්න තිබිච්ච මුදල්, එවකට හිටපු විවිධ පාලකයන් සහ පක්ෂවල අය විවිධ මැති ඇමතිවරු තමන්ගේ සාක්කුවට දාගත්තු ආකාරය පිළිබඳ මේ රටේ විභාග කළ අවසන් කළ විනිශ්චය කළ අවසන් නොවුනත් තවම ඒ චෝදනාවන් සහ ඒ මූල්‍ය අපේ රටේ අපේ රටේ ආර්ථික මට්ටම විනාශ වුණේ කොහොමද කියලා පැහැදිලි. අපේ රට වැටෙන්න ආර්ථිකමය වශයෙන් වැටෙන්න බලපාව ප්‍රධාන කාරණාවක් තමයි අපේ රටේ මූල්‍ය විනයක් පවත්වාගෙන යන්න හිටපු හැම පාලකෙක්ම අසමත් වෙලා තියෙනවා. හිටපු හැම ආණ්ඩුවක්ම අසමත් වෙලා තියෙනවා. නමුත් අද අපි ක්‍රමානුකූලව වත්මන් ආණ්ඩුව මුදල් අමාත්‍යකරු ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ඇතුළු අපේ ආණ්ඩුව මේ රට නැවත මූලික ආර්ථික ස්ථාවරත්වය ගොඩනගා ගැනීමේදී එතෙක් මේ රටට අහිමි වෙලා තිබිච්ච මේ රටේ ආණ්ඩු කරණය තුල දැක්කේ නැති Chandra Suryaarachi, you have 2 more minutes. ස්තුති නියෝජිතව ඒ මූල්‍ය විනය අපි නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසාද එක පැත්තකින් මූල්‍ය විනය අපි නිර්මාණය කරමින් ඒ අවශ්‍ය කරන වැඩ කටයුතු ටික අපි කරගනිමින් යනවා. අපි දැක්ක මීට කලින් විශේෂයෙන්ම කෝටි 8 ලක්ෂයක ආයෝජන වලින් කෝටි 5 ලක්ෂයක්ම බහිරවය ගෙලලා කියලා විගණන වාර්තාවකින් ඔප්පු කරලා තහවුරු කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයේ විවිධ රාජ්‍ය මුදල්
අවභාවිතා කරමින් මූල්‍ය විනයක් නැමැතිව මේ ගෙන ගිය වැඩපිළිවෙල තමයි අපි වෙනස් කළා රාජ්‍ය ආදායම ශක්තිමත් කරමින් මූල්‍ය විනය නිර්මාණය කරමින් මේ රටේ ආයෝජකයන්ට රට පිළිබඳ විශ්වාසයක් නිර්මාණය කරමින් මේ ගමන් කරමින් තියන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම ඉලක්ක ගත්තොත් අපි ඉලක්කගත පුරෝකතන ඉලක්ක සීමාව ඉක්මවමින් ක්‍රමානුකූලව ගමන් කරමින් තියෙනවා අර කලින් ප්‍රකාශ වුණා වගේම රාජ්‍ය ආදායම ඉලක්ක ගත්තොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ සීමාව ඉවරනකොට 101 දක්වා තමන්ගේ ඉලක්ක සපුරා ගනිමින් තියෙනවා සුරාබදු දෙපාර්තමේන්තුව 104ක ඒ ඉලක්ක සපුරා ගනිමින් තියෙනවා රේගු දෙපාර්තමේන්තුව 106ක ඒ ඉලක්ක සපුරා ගනිමින් තියෙනවා ඉතින් මේ ආදී වශයෙන් ගත්තොත් විවිධ විදියට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ ඉලක්ක රාජ්‍ය ආදාය ඒ ඉලක්ක සපුරා ගනිමින් ක්‍රමානුකූලව මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ අපි විශ්වාස කරනවා අද මේ විශේෂයෙන්ම මේ මූල්‍ය ක්‍රමෝපාය වැඩපිළිවෙල මේ ප්‍රකාශය අපට වැදගත් වෙන්නේ අපි රටක් විදියට අපි ගිය මාවත වෙනස් කළා මේ රටේ අනාගතය යලි නිර්මාණය කරන්නත් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් ඒ වගේම නිෂ්පාදනය වැඩි දියුණු කරන්නත් ආනයන අපනයන ක්‍රියාවලිය ඇතුලේ ශක්තිමත් භාවයක් සහ ස්ථාවරත්වයක් ඇති කරගන්නත් ඒ වගේම මේ රටට එන්න නියමිත සහ ඇවිල්ලා ඉන්න ඒ ආයෝජකයන්ට your time is up. මේ රට තුළ ඒ ස්ථාවරත්වයේ ගොඩනගාගෙන තමන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙනියන්නත් ආදී වශයෙන් විවිධ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඒ අවශ්‍ය කරන ආර්ථික වටපිටාව නිර්මාණය කිරීම තමයි මේ වැඩපිළිවෙල තුළ ඉලක්ක. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි විශ්වාස කරනවා අද විපක්ෂයේ විවිධ മന്ത്രിවරු තමන්ට ඇති වෙලා තියෙන මේ වින්නය වෙනස් කරගන්න ඒකේ දරා ගන්න බැරි අමාරුවට විවිධ දේවල් ඇදබෑවත් අද අපි ආණ්ඩුවක් විදියට අනාගතයේ වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් අපි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා කියන ප්‍රකාශය තමයි අද මේ සංඛ්‍යා දත්ත තුළින් අපි තහවුරු කරමින් තියෙන්නේ. බොහොම ස්තුතියි.